ඔයාට වැඩ කරන්න හිතෙන්නේ. මට විතරයි වැඩ කරන්න බැරි. ඇයි මට විතරක් මෙහෙම වෙන්නේ කියලා වලට ඉදිරියට. නැගල මල්ලා හැමෝම ආදරෙන් පිළිගන්නවත් මගේ YouTube channel එකට මම ඩොක්ටර් සයන්ස්. මේ වීඩියෝ එක කරන්න හේතුව විශේෂයෙන්ම මේක නංගිලා මල්ලාට විතරක් නෙවෙයි මගේ වීඩියෝස් බලන ඕනම වයස් පරතරයක ඉන්න කෙනෙක්ට මේක බලන්න පුළුවන්. මේක වැදගත් වෙයි. මම සාමාන්‍යයෙන් knowledge එක හොයාගෙන යන කෙනෙක්, දැනුම හොයාගෙන යන කෙනෙක්, අත්දැකීම් වලින් ඉගෙන ගන්න කෙනෙක්. තාම පොඩි කොල්ලෙක් අවුරුදු 24ක. නමුත් මම ඉගෙන ගත්ත දේවල් වලින් මම ලබාගත් අත්දැකීම් වලින් තමයි මේ දේ කියන්නේ. ඉතින් ඔයාලා try කරලා බලන්න පුළුවන්. අය බලලා මෙහෙමයි. සාමාන්‍යයෙන් අපේ එක්සෑම් එකක් ලඟ වෙද්දී හරි ගොඩක් වෙලාවට අපේ ලයිෆ් එකේදී හරි ගොඩක් වෙලාවට මිනිස්සු ස්ට්‍රෙස් එකෙන් තමයි ඉන්නේ. එතකොට මේ ස්ට්‍රෙස් එකට බලපාන ප්‍රධානම හේතුවක් තමයි ඔයාව අනිත් කෙනෙක් එක්ක කම්පෙයාර් කරන එක. මම උදාහරණයක් කියන්නම්. දැන් උදාහරණයක් හිතන්නකෝ නම් ඉමල් දැන් A level කරන කෙනෙක් කොමල්ලි කෙනෙක් ඉන්නවා. ඔයා ඒ පන්තියකට යන මොකක් ටියුෂන් ක්ලාස් එකකට යන ඒ ක්ලාස් එකේ ඉන්න වැඩිම ලකුණු ගන්න ළමයාත් එක්ක තරගයක් ඇති කර ගන්නවා. ඔයා එයාව කම්පෙයාර් කරනවා ඔයත් එක්ක. හිතන්නකෝ එයා හොඳට MCQs වලට ස්කෝර් කරනවා, හොඳට SCQs වලට ස්කෝර් කරනවා, හැමදාම පන්තියේ වැඩි ලකුණු. එතකොට එයා ස්ටේජ් නගිනවා. එතකොට මොකද වෙන්නේ? එයා උඩට යනවා ටික ටික උඩට යනවා. හරි. හැබැයි ඔයාට එච්චර හැකියාවක් නැහැ කියලා අපි හිතමු. එච්චර ස්කිල් එකක් ඔයාට නැහැ කියලා. රයිට්. ඔයා මොකද කරන්නේ? ගෙදර ගිහලා හොඳට වැඩ කරනවා කියලා හිතලා අර කාගෙන වැඩ කරනවා වගේ සීන් එකකින් වැඩ කරනවා. අරයව පාස් කරන්න බලාගෙන. එතකොට මොකද වෙන්නේ අංගමල්ලි? ඔයා වැඩ කරන්නේ ඔයාගේ ලෙවල් එකකින්. කොච්චර වැඩ කරත් සමහර වෙලාවට ඔයාට අරයව අල්ලන්න බෑ. එතකොට මොකද වෙන්නේ? ඔයා ස්ට්‍රෙස් වෙනවා. මම මෙච්චර වැඩ කරාට මෙච්චර නිදි මරා සමහරලා නිදා ගන්න නැති කට්ටිය ඉන්නවා. එතකොට ස්ට්‍රෙස් වෙනවා. මට මෙයාව පාස් කරන්න බෑනේ කියලා. ඔයාලා තේරුම් ගන්නට පළවෙනි කාරණාව ඔයාට ආවේනික කෙනෙක්. කොහෙදවත් මතක තියාගන්න අංගමලි මේ ලයිෆ් එකේ මම දැකලා තියෙන හැමදැනම කියන කම්පිටිෂන් එකක් තියෙනවා. මේ තරගය තමයි මේකදී. තරගයක් තියෙනවා. හැබැයි තරගේ තියෙන්නේ ඔයත් එක්ක විතරයි. ගොඩාක් වෙලාවට ඔයාලා හිතලා බලන අංගමලි එක්සෑම් එකක් ලඟ වෙද්දි ඔයා ස්ට්‍රෙස් වෙන්නේ මොකක් නිසාද? හැමෝම වැඩ කරනවා. ඔයාට වැඩ කරන්න හිතෙන්නේ නැහැ. එතකොට ඔයා අනිත් පැත්තත් එක්ක ඔයාව කම්පෙයාර් කරලා බලනවා. කම්පෙයාර් කරලා බලුවාට පස්සේ හිතනවා මට විතරයි වැඩ කරන්න බැරි. ඉතින් ඇයි මට විතරක් මෙහෙම වෙන්නේ කියලා වලට ඉදිරිය නැද්ද? ඒතකොට ඒකත් එක්ක තමයි නම් මම ඔයා ස්ට්‍රෙස් වෙන්නේ. හැබැයි ඔයා එහෙම ස්ට්‍රෙස් වුන් නැතුව ඔයා හිතුවොත් එහෙම ඔයාට තරංගේ තියෙන ඔයත් එක්ක විතරයි කියලා. ඔයාගේ ප්ලෑන් එකක් හදාගෙන ඔයා වැඩ කරගෙන ගිහලා ඔයාගේ කලින්ට වඩා අපි හිතමු ඔයාගේ කලින් ඔයා ફોකස් කරපු කාලය පැය භාගය. දැන් මොකද කරන්නේ? ඔයා ප්‍රැක්ටිස් කරලා වැඩ කරලා පැය භාගෙ පැයකට ඇද ගන්නවා. දැන් මොකද වෙලා තියෙන්නේ? ඔයා ඉම්ප්‍රූව්මන්ට් එකක් වෙලා තියෙනවා. ඔයා කාත් එක්කවත් තරගයක් තියනවද? නැහැ. ඔයාට තරගෙ තියෙන කාත් එක්ක විතරයි, ඔයත් එක්ක විතරයි. එතකොට වෙන්නම් මල්ලි ඔයාට ස්ට්‍රෙස් එකක් නැහැ. මොකද ඔයාට තරගෙ තියෙන ඔයත් එක්ක විතරයි. කලින් හිටපු ඔයාට සාපේක්ෂව දැන් ඔයා ඉස්සරහට ඇවිල්ලා සෑහෙන්න. ඒ නිසා ඔයාට ස්ට්‍රෙස් එකක් නැතුව වැඩ කරන්න හැකියාවක් තියෙනවා. ඔය වෙන කෙනෙක් එක්ක කම්පෙයාර් කරන්න යනවා කියන එක මම පොඩි උදාහරණයක් කියන්නම්. මට සාමාන්‍යයෙන් එහෙම දුවන්න කරන්න ස්පෝර්ට්ස් පුළුවන් කොල්ලෙක් නෙවෙයි. නමුත් හිතන්නකො මම උසේන් බෝල්ට ගහනවා කියලා හිතාගෙන අවුරුදු 10ක් 15ක් ප්‍රැක්ටිස් කරන එක තියෙනවා. මට පුළුවන් ද ඒ ලෙවල් එකට යන්න. මම අවුරුදු 15 නෙවෙයි අවුරුදු ජීවිත කාලයක් ප්‍රැක්ටිස් කරත් මට ඒ ලෙවල් එකට යන්න බැරි වෙයි. එතකොට මම ඒ ගැන හිත අනේ මට මෙච්චර ප්‍රැක්ටිස් කරලත් උසේන් බෝල්ට පරද්දන්න බෑ එකේ හිත හිටියා කියලා වැඩක් නැහැ. ඉතින් ඒකේ වැදගත්ම දේ තමයි නංගි මල්ලි මම එහෙම හිතන්න මට වෙන දේ මට අර පුද්ගලයා ගැන තරහක් ඇති වෙනවා. ඒ ඌට හරියන්නේ කියලා වගේ දෙයක් ඇති වෙනවා නේද? ඒතර ඕක තමයි ජෙලස් එකට බලපාන ප්‍රධානම හේතුව. ඉතින් ඒ නිසා කවමදාකවත් නංගි මල්ලි කම්පිටිෂන් එකක් තියාගන්න එපා කිසිම කෙනෙක් එක්ක. මම කියන්නේ ඔයා කම්පිටිෂන් එක තියාගන්න ඕනේ ඔයත් එක්ක විතරයි. මම උදාහරණයක් ගන්නම්. මෙතන ඉන්නවා නම් මල්ලි කෙනෙක් දිල්ෂාන් කියලා අපි හිතමු මල්ලි කෙනෙක් මේ වීඩියෝ බලනවා කියලා. ඔන්න දිල්ෂාන් කියන මල්ලිගේ ටාගට් එක වෙන්න ඕනේ දිල්ෂාන් කියන එක බ්‍රෑන්ඩ් එකක් කරන්නේ. නැතුව දිල්ෂාන්ට කවදාවත් ශාරුක් ખાන් වෙන්න බෑ. දිල්ෂාන්ට කවදාවත් විරාට් කොහ්ලි වෙන්න බෑ. දිල්ෂාන්ට කවදාවත් හාඩික් පාණ්ඩේ වෙන්න බෑ. ඒකට හේතුව තමයි ඔයාට තියෙන දිල්ෂාන්ගේ ස්කිල්ස් මිසක් ඔයාට ඒ කට්ටියගේ ස්කිල්ස් ඇවිල්ලා නැහැ. හැමතිස්සෙම තේරුම් ගන්න අංගමල ඔයා විශේෂ කෙනෙක්. ඔයාට අදාළ විශේෂ ස්කිල්ස් ගොඩාක් තියෙනවා. මේ වීඩියෝ එක බලන නංගියෙකෝ මල්ලි කෙනෙක් ඉඳන් බලන්න මට මොනවද දැ කියලා. නමුත් ඔයා තාම ඔයාට අදාළ ස්කිල් එක හොයාගෙන නැති වෙන්න පුළුවන්. ඒක තමයි ඔයාට එහෙම හිතෙන හේතුව. අපි හිතුවොත් එහෙම මෙතන නංගියෙකෝ මල්ලි කෙනෙක් ඉන්න පුළුවන් මට වඩා වේගෙන් දුවන්න පුළුවන්. මට වඩා වේගෙන් හොඳට ස්විම් කරන්න පුළුවන්. එතකොට ඒක ඔයාට විශේෂ දෙයක්. ඔයාගේ ස්කිල් එක ඒක. ඉතින් ඔයාගේ ස්කිල් එක අඳුනගන්න එක තමයි වැදගත් වෙන්නේ නංගි මල්ලි. කවදාවත් කාත් එක්කවත් ඔයාව කම්පෙයාර් කරන්න යන්න එපා.
ඒ විතරක් නෙමෙයි අනිත් වැදගත්ම කාරණාව කාවත් අනුකරණය කරන්න යන්න එපා. දැන් උදාහරණයකට මම කියන්නම් සචින් තෙන්ඩුල්කර් ක්‍රිකට් ගහන කාලේ සචින් තෙන්ඩුල්කර්ව අනුකරණය කරගෙන සචින් තෙන්ඩුල්කර්ව පරද්දනවා කියලා හිතාගෙන ටාගට් කරගෙන ක්‍රිකට් ගැහුවා නම් විරාට් කොහ්ලි කියලා ක්‍රීඩකයෙක් බිහි වෙන්නේ. රයිට්? ජොන්ටි රෝඩ්ස් අනුකරණය කරන්න ගියා නම් හාඩික් පාණ්ඩේ කියලා ක්‍රීඩකයෙක් බිහි වෙන්නේ නැහැ. රයිට්? ඒ විතරක් නෙමෙයි අපි හිතුවොත් සංගක්කාර කියලා ක්‍රීඩකයෙක් බිහි වෙන්න අරවින්ද වගේ ක්‍රීඩකයෙක්ව අනුකරණය කරන්න කියන. ඒ නිසා මතක තියාගන්න ඕනේ මේ කෙනාට එක්කෙනා දැන් මම කියපු එක්කෙනාට එක්කෙනා මොකද වෙන්නේ? ඔක්කොම ක්‍රිකට් ෆීල්ඩ් එකේ වුණාට එයාලා එක්කෙනාට තියෙන විශේෂ දක්ෂතා, සුවිශේෂී හැකියාව. හැබැයි එයාලා ඔක්කොම මේ වෙනකොට ලයිෆ් එකේ සාර්ථක වුණ මිනිස්සු. ලයිෆ් එක වින් කරපු මිනිස්සු. එතකොට වෙන්න ඕනේ දේ මේකයි නංගිමල ඔයාගේ දක්ෂතා අඳුන ගන්න. ඔයාට අනිවාර්ය ස්කිල්ස් තියෙනවා. ස්කිල්ස් නැති කෙනෙක් මේ ලෝකේ නැහැ. අනිවාර්ය මොනවා හරි දෙයක් තියෙනවම තමයි. අර ලොවෙන් එකෙන් x දෙකට x v සමත කියලා කියන්නේ. ඒ නිසා ඔයාගේ ස්කිල් එක අඳුන ගන්න මොකද්ද කියලා. ඒක ෂාප් කරගන්න. ෂාප් කරගෙන ඔයා කරන්න ඕනේ එක දෙයයි. ඔයාගේ කලින් කෙනත් එක්ක ඔයාව කම්පෙයාර් කර කර එයාට වඩා හැමදාම ඉස්සරහට යන්න ගන්න. හැමදාම චුට්ට ඉස්සරහට යන්න. ඒක වේගෙන් යන්න ඕනේ කියලා එකක් නැහැ. පොඩ ඔයාව කම්පෙයාර් කර කර ඉස්සරහට යන්න. කිසිම වෙලාවක ඔයාව අනිත් අයත් එක්ක කම්පෙයාර් කරන්න යන්න එපා. එහෙම කම්පෙයාර් කරන්න යන එකෙන් වෙන්නේ ඔයාට ස්ට්‍රෙස් එක වැඩි වෙන එක. ඒ නිසා මම මේ කියපු දේ අද ඉඳලා ඔයාලට try කරලා බලන්න පුළුවන්. කවදාවත් අනිත් අයත් එක්ක ඔයාව කම්පෙයාර් කරන්නේ නැතුව ඔයත් එක්ක ඔයා කම්පෙයාර් කරගෙන ඔයත් එක්ක ඔයා කම්පිටිෂන් එකක් තියන් ටික ඇනලයිස් කර ඔයාව ඉස්සරහට ගෙනියන්න. ඒක ඔයාව හිතා ගන්න බැරි තරම් දුරකට එක් කරගෙන යන්න. ඉතින් ඒ නිසා නංගිමල් හොඳට වැඩ කරන්න. ඔයාගේ ස්කිල්ස් හදාගන්න ඔයාලට මහන්සි වෙන්න වෙනවා පැහැදිලිවම. ඔයා කරන දේ හරියට කරන්න, කරන දේට උපරිම සාධාරණයක් ඉටු කරන්න. ඉතින් තවත් මේ වගේ සුපිරි වීඩියෝ එකක් අරගෙන ඔයාලා බලන්න එක්කන්ට වෙන්න සතුටින් ඉන්න. ස්ට්‍රෙස් වෙන්න එපා. ඉතින් එන්න.